සයන්ස් A+ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන්ව ආදරෙන් අද වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් සයන්ස් A+ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න 7 ශ්‍රේණියේ දරුවන්ගේ ඉල්ලීමක් තිබ්බා මේ ජෛව ක්‍රියාවලි කියන 12 වෙනි පාඩම ඉක්මනට වීඩියෝ එකකින් දාන්න කියලා. ඉතින් අපි එයාලගේ ඉල්ලීමට අනුව දෙවෙනි වාරයේ තියෙන විශේෂ පාඩමක් වන ජෛව ක්‍රියාවලි කියන පාඩම කොටස් දෙකකට වීඩියෝ දෙකකින් ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ පළවෙනි කොටස ජීවයේ සංවිධාන මට්ටම් කියන මාතෘකාවට අදාළවයි කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ දෙවෙනි කොටසෙදී අපි මේ පාඩමේ කතා කරන්න තියෙන විශේෂ පද්ධති දෙකක් කතා කරනවා. ඒ තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන. ඉතින් මේ කොටස් දෙකම බලලා ඔයාලට මේ පාඩම සම්පූර්ණ අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් තාම සයන්ස් A+ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එකකින් subscribe කරන්න. අපි follow කරන්න Instagram, Facebook. ඒ විතරක් නෙමෙයි ඔයාලට අපේ website එකත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ විද්‍යාධර්ම තවත් වර්ධනය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ජෛව ක්‍රියාවලි කියන ජීව විද්‍යා කොටසකට අයත් විශේෂ පාඩමක්. එහි පළවෙනි කොටස තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මුලින්ම අපි ජීවයේ සංවිධාන මට්ටම් ගැන ඉගෙන ගන්නයි යන්නේ. අපි 6 වසරේ ඉඳන්ම ඉගෙන ගන්න දෙයක් තමයි අවට පරිසරයේ ජීවි අජීවි කියලා කොටස් දෙකක් තියෙනවා. එතන ජීවීන් ගැන කතා කරනවා නම් ශාක සතුන් ශුද්‍ර ජීවීන් යන කොටස් තමයි ජීවීන් යටතට අයිති වෙන්නේ. ඉතින් අපි මෙතනදී විශේෂයෙන්ම සතුන් සහ ශාකවල ජීවි දේහය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ඒ නිර්මාණය වුණු සංවිධාන මට්ටම් මොනවද කියලා තමයි මෙතනදී ඔයාලට කියා දෙන්නේ. ඉතින් පාඩම සාකච්ඡා කරගෙන යද්දී මේ පාඩමේ ඔයාලට ඉගෙන ගන්න මතක තියාගන්න ඕන මොනවද කියලා නිකම්ම අවබෝධ වෙයි. ඉතින් මුලින්ම මම මතක් කරන්නම් මිනිසා නැත්තම් මේ සියලුම සත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මේ ශාක ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අපි අද ඉගෙන ගන්නේ මේ ශාක සතුන් මේගොල්ලෝ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? මේගොල්ලන්ගේ නිර්මාණය වෙන කුඩාම ඒකකය මොකද්ද? කොතනින්ද මේ නිර්මාණය වීම පටන් ගත්තේ? මේ දේවල් තමයි අපි කතා කරන්නේ. ඉතින් එතනදී ඔයාලා මුලින්ම ඉගෙන ගන්න ඕන වචනය තමයි සෛලය කියන වචනය. සෛලය කියන්නේ මොකක්ද එහෙනම්? ජීවයේ මූලික තැනුම් මේකකය කියලා අපි සෛලය හඳුන්වනවා. ඒ කියන්නේ මේ ජීවීන් වන ශාක සතුන් මේගොල්ලන්ව නිර්මාණය වෙලා තියෙන පොඩිම ඒකකය තමයි සෛලය කියන්නේ. ඒ කියන්නේ මේ සෛලයෙන් පටන් අරන් මුළු ජීවියෙක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් අපි සෛලය ගැන තව දුරටත් සාකච්ඡා කරමු. ඒ වගේම අපි කියනවා ජීවයේ ව්‍යුහමය ඒකකය කියලා. ඇයි අපි ව්‍යුහමය ඒකකය කියන්නේ? මොකද ජීවීන් හැදිලා තියෙන්නේ මේ සෛලය කියන ඒකකයෙන්. එහෙනම් සත්වයන් හැදිලා තියෙන්නේ සත්ත්ව සෛලයෙන්. ශාක හැදිලා තියෙන්නේ ශාක සෛලයෙන්. එහෙනම් සතුන් ශාක මේ සියල්ලේම මූලික තැනුම් මේකකයක් සෛලය. ඒ වගේම ව්‍යුහමය ඒකකයක් සෛලය කියලා හඳුන්වනවා. ඔන්න ඔයාලා දැන් සෛලය ගැන හඳුන්වන්න වාක්‍ය දෙකක් ඉගෙන ගත්තා. ඒ වගේම සෛලය කියලා කියන්නේ ජීවීන්ගේ ශරීරයේ විශාල කාර්යයක් ඉටු කරන කුඩාම ඒකකය. කිසියම් කාර්යයක් නැත්නම් අපි කෘත්‍යයක් කියලා කියනවා. මේවා ඉටු කිරීමට හැඩගැසුණු කුඩාම ඒකකයේ සෛලය කියලා අපිට තවත් හඳුන්වන්න පුළුවන්. එහෙනම් ජීවේ කෘත්‍යමය ඒකකය කියලාත් සෛලයට කියනවා. මොකද සෛලය හැඩයෙන් ප්‍රමාණයෙන් එහි ක්‍රියාකාරීත්වයෙන් විවිධ වෙනවා. උදාහරණයක් ගත්තොත් පේශි සෛලයක් ඒවා සංකෝචනයේට ඒවා චලනය වීමට හැඩගැසිලා තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා මෙතන රුධිරයේ තියෙන රතු රුධිරාණු නැත්නම් රක්තාණු සෛලයක් ඔක්සිජන් පරිවහනය කිරීමටයි හැඩගැහිලා තියෙන්නේ. අන්න ඒ විදිහට විවිධ කාර්යයන් සඳහා ඒවායේ හැඩය ප්‍රමාණය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලා තවත් වාක්‍යයක් ඉගෙන ගන්නවා ජීවයේ කෘත්‍යමය ඒකකයක් සෛලය කියලා. එහෙනම් දැන් ඔයගොල්ලෝ සෛලය හඳුන්වන ක්‍රම තුනක් දන්නවා. ජීවයේ මූලික තැනුම් මේකකයේ සෛලය, ජීවයේ ව්‍යුහමය ඒකකයේ සෛලය, ඒ වගේම ජීවයේ කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා. සාමාන්‍ය සෛලයක් අපිට ඇහැට පේනවද? සමහර සෛල දුර්ලභව අපිට ඇසට පෙවුනත් සාමාන්‍යයෙන් සෛලයක් පියවි ඇසට පෙනෙන්නේ නැහැ.
ඒ නිසා ඒවා ආලෝක අන්වීක්ෂය යටතේ තමයි නිරීක්ෂණය කරන්නේ. ඉතින් ඕගොල්ලෝ ආලෝක අන්වීක්ෂය ඔයාලගේ විද්‍යාගාරයේදී දැකලා ඇති. ආලෝක අන්වීක්ෂය ගැන ඕගොල්ලන්ට අපි තවත් පාඩමක් විදිහට වීඩියෝ එකකින් ලබා දෙනවා. අපි මේවට ලයිට් මයික්‍රොස්කෝප්, කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් කියලාත් කියනවා. ඉතින් මේ අන්වීක්ෂයෙන් තමයි අපිට සාමාන්‍ය සෛලයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සෛලේ ඇතුළත කොටස් නිරීක්ෂණය කරනවා නම් මීට වඩා තාක්ෂණයෙන් දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඒ විදිහට පෙනෙන සෛල රාශියක් තමයි ඕගොල්ලන්ට මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ශාක සත්ත්ව සෛලවල ව්‍යුහය ගැන. කොහොමද මේ ඇතුළත කොටස් හැදිලා තියෙන්නේ? ඒ වගේම මොන වගේ හැඩයන්ද ඒවයි මොනවද කෙරෙන කාර්යය කියලා මේ සියල්ල අපි මෙතනදී ඉගෙන ගන්නවා. දර්ශීය සෛලයක් අපි මෙතනදී අධීක්ෂණය කරනවා. දර්ශීය සෛලයක් කියන්නේ සෛලයක තියෙන්න ඕන සේරම ඉන්ද්‍රයිකා අඩංගු සෛලයක්. ඉතින් සෛලවල ව්‍යුහය අධ්‍යයනය කිරීමට අපි දර්ශීය සෛලයක් යොදාගන්නේ එහි හැම ඉන්ද්‍රයිකාවක්ම තියෙන නිසා. ඉතින් ඉන්ද්‍රයිකා ගැන ඕගොල්ලෝ ඉගෙන ගන්නේ 10 වසරේදී. ඕගොල්ලෝ දැනට මතක තියාගන්න සෛලයේ ඇතුලේ තියෙන විවිධ ව්‍යුහයන්ට අපි ඉන්ද්‍රයිකා කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ දර්ශීය සෛල ස්වභාවයේ පවතින්නේ නැහැ. මොකද සියලුම ඉන්ද්‍රයිකා අඩංගු වෙනසේ තියෙන සෛල ස්වභාවයේ නැහැ. නමුත් අධ්‍යයනයේ පහසුව තකා තමයි දර්ශීය සෛලයක් අපි මේ විදිහට අඳින්නේ. ඉතින් ඕගලන්ට මෙතන පෙන්නලා තියෙනවා දර්ශීය ශාක සෛලයක් සහ දර්ශීය සත්ත්ව සෛලයක්. ඔයාලා මේකේ හැඩයන් බලා ගන්න. ඇතුලේ තියෙන ව්‍යුහ සියල්ලම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට 7 වසරේදී මම වැඩි දුරටත් අමතර අවබෝධය ලබා ගන්න තමයි ඕගලන්ට මේක දාලා තියෙන්නේ. ඉතින් මෙතන ඕගලන්ට දර්ශීය ශාක සෛලයක ඇතුළත ව්‍යුහය නම් කරලා තියෙනවා. මම ඔයගොල්ලෝගේ අමතර දැනුමට කියලා දෙන්නම්. සෛලයක තියෙන ප්‍රධානම දෙයක් තමයි න්‍යාෂ්ටිය කියලා කියන්නේ. ඒ වගේම සෛලයේ පිටතින්ම සෛල බිත්තිය තියෙනවා. විශේෂයෙන්ම ශාක සෛලයක තමයි සෛල බිත්තිය තියෙන්නේ. ඊට ඇතුළතින් ප්ලාස්ම පටලය ඇතුළ තියෙන මාධ්‍ය සෛල ප්ලාස්මේ කියලා කියනවා. ඒ වගේම ශාක සෛලවල විශාල රික්තකයක් තියෙනවා. ඉතින් මේ වගේම ශාක සෛලයටම විශේෂිත වූ හරිත ලව තියෙනවා. මේ විදිහට ව්‍යුහ රාශියක් සෛලය ඇතුලේ තියෙනවා. ඉතින් මේවා අමාරුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. අමතර දැනුමක් විදියට මතක තියාගන්න. ඒ වගේම දර්ශීය සත්ත්ව සෛලයක් ගත්තාම ඔයගොල්ලන්ට මේ හැඩය මතක තියාගන්න පුළුවන්. ඒ වගේම එහි සෛල බිත්තියක් නැහැ කියලා ඔයාලට පේනවා. ප්ලාස්ම පටලය තමයි පිටතින්ම තියෙන්නේ. ඒ වගේම සෛල ප්ලාස්මයේ තියෙනවා. ඇතුලේ ගෝල්ගි සංකීර්ණ කියලා තියෙනවා. විශේෂයෙන්ම තියෙනවා න්‍යාෂ්ටිය තියෙනවා. මේ වගේ ව්‍යුහ රාශියක් තියෙනවා. මම සියලුම ව්‍යුහ ඕගොල්ලන්ට මෙතනදී හඳුන්වන්න යන්නේ නැහැ. මොකද මේක කතා කරන්න තියෙන්නේ 10 වසරේදී. දැනට ඔයාලා මොන වගේ ව්‍යුහද ඇතුලේ තියෙන්නේ කියලා මතක තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ දැනුමට මම මෙතනදී පෙන්නලා තියෙනවා සත්ත්ව සෛලයක් හා ශාක සෛලයක් අතර ප්‍රධාන වෙනස්කම්. මේක ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන. මොකද 6 දිත් අපි කතා කළා. විශේෂයෙන්ම සත්ත්ව සෛලය ගත්තාම සෛල බිත්තියක් නැහැ. නමුත් ශාක සෛලයේ සෛල බිත්තියක් තියෙනවා. සත්ත්ව සෛලයක විශාල රික්තක නැහැ. කුඩා රික්තක තියෙන්න පුළුවන්. නමුත් ශාක සෛලයක විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඒ වගේම සත්ත්ව සෛලයේ හරිත ලව නැහැ. මොකද ශාක සෛලයේ හරිත ලව තියෙන්නේ ශාක සෛලයේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන නිසා. ඊට පස්සේ අපි දැන් කතා කරනවා ජීවීන් හැදිලා තියෙන මේ මූලික ඒකකයේ සෛලෙන් පටන් අරගෙන විවිධ සංවිධාන මට්ටම් හරහා මුළු ජීවියෙක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ජීවීන් ගැන කතා කරද්දී ඒකසෛලික ජීවීන් ඉන්නවා, බහුසෛලික ජීවීන් ඉන්නවා. ඉතින් නමෙන්ම තේරෙනවා ඒකසෛලික කියලා කියන්නේ එක සෛලයකින් හැදුණු ජීවීන්. ප්‍රධාන වශයෙන්ම ශුද්ධ ජීවීන් තමයි මේකට අයිති වෙන්නේ. බහුසෛලික ජීවීන් කියලා කියන්නේ සෛල ගණනාවකින් තමයි බහුසෛලික ජීවියෙක් හැදිලා තියෙන්නේ. එතනදී සංකීර්ණ ජීවියෙක් ඇති වෙනවා සෛල ගණනාවක් මගින් මේ ජීවය ඇති වෙන නිසා. ඒකසෛලික ජීවීන් වලට උදාහරණ කීපයක් මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා මෙතන. මේ සුද්ධ ජීවීන්ට අයිති ජීවීන් ඔයගලන්ට පේනවා බැක්ටීරියාව, එවුග්ලිනා, පැරමීසියම්, ඇමීබා මේගොල්ලෝ සුද්ධ ජීවී ගණයට අයිති වෙනවා. ඉතින් මේගොල්ලෝ එක සෛලයකින් හැදිලා තියෙන්නේ. දැන් අපි සංකීර්ණ ජීවීන් ගැන කතා කරන්නේ. ඒ තමයි බහුසෛලික ජීවීන්. බහුසෛලික ජීවියෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? සෛල කීපයකින් හෝ විශාල සංඛ්‍යාවක් ඒකරාශි වීමෙන් තමයි බහුසෛලික ජීවියෙක් නිර්මාණය වෙන්නේ. ඕගොල්ලන්ට මේ රූපෙත් පෙන්නලා තියෙනවා. එක සෛලයකින් පටන් අරගෙන ඒ සෛල රාශියක් එකතු වෙලා විවිධ කොටස් නිර්මාණය වෙලා ඒ වයින් ප්‍රධාන ජීවියෙක් නිර්මාණය වෙනවා.
ඉතින් අපි මේ ගැන සංවිධාන මට්ටම් වලදී කතා කරනවා. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි බහුසෛලික ජීවියෙක්ගේ දේහය නිර්මාණය වෙද්දී සරල මට්ටම වන සෛලයේ සිට සංකීර්ණ මට්ටම වන ජීවියා දක්වා සංවිධාන මට්ටම් තියෙනවා. මේ එක් සංවිධාන මට්ටම් තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. දැන් අපි බලමු ජීවයේ සංවිධාන මට්ටම් මොනවද කියලා. පළවෙනිම සංවිධාන මට්ටම තමයි සෛලය. මේක තමයි මූලිකම සංවිධාන මට්ටම. මෙතනින් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට සෛල කිහිපයක්ම එකතු වෙලා පටකයක් හැදෙනවා. ඒක දෙවෙනි සංවිධාන මට්ටම. තුන්වෙනි සංවිධාන මට්ටමට යද්දි පටක කිහිපයක් එකතු වෙලා අවයව හැදෙන්න ගන්නවා. හතරවෙනි සංවිධාන මට්ටමේදී වෙන්නේ මේ අවයව කිහිපයක් එකට එක රාශි වෙලා පද්ධති හැදෙනවා. ඒ වගේම මේ පද්ධති ගොඩක් ඒක රාශී වෙලා අවසාන සංවිධාන මට්ටම වන ජීවියෙක් බිහි වෙනවා. මේක තමයි සංකීර්ණ ජීවියෙක්ගේ දේහයේ සංවිධාන මට්ටම්. ආයෝගල මතක තියාගන්න සෛල, පටක, අවයව, පද්ධති, ජීවියා. දැන් අපි මේ එක් සංවිධාන මට්ටම් ගැන වෙන වෙනම ඉගෙන ගනිමු. මුලින්ම අපි සෛලය ගැන තවදුරටත් කතා කරමු. අපි දන්නවා සෛලය කියන්නේ ජීවයේ තැනුම් ඒකකය, ඒ වගේම ක්‍රියාකාරීත්වයේ සරලම ඒකකය. එහෙනම් සෛලය ගැන කතා කරද්දී අපි දැනගෙනම ඉන්න ඕන කරුණු දෙකක් තමයි ජීවයේ ව්‍යුහම ඒකකය, ඒ වගේම ජීවයේ කෘත්‍යමය ඒකකය කියලා. මෙහෙම අපි සෛලය ගැන කතා කරනකොට ඊළඟ සංවිධාන මට්ටම වන පටකය ගැන දැනගෙන ඉන්න ඕන. එනම් පටකයක් යන නිර්වචනය කරන්න පුළුවන් ජීවී දේහයක අඩංගු වන යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සෛල සමූහයක් ඒකරාශී වී සකස් වූ සංවිධාන මට්ටම කියලා. මෙතනදී ඕගොල්ලෝ මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තමයි නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට සෛල සමූහයක් එකතු වෙලා තමයි පටකයක් හැදිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් රුධිර පටකය නිර්මාණය වෙලා තියෙන්නේ ශරීරයේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට. ඒ සඳහා එකතු වූ සෛල කිහිපයක් වාට මෙතන පෙන්නලා තියෙනවා. රුධිර පටකයේ තියෙනවා රතු රුධිරාණු, නැත්නම් අපි කියනවා රක්තාණු කියලා. ඒ වගේම සුදු රුධිරාණු කියලා සෛල වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ සෛල රාශියකින් නිර්මාණය වෙලා ශරීරයේ නියමිත කාර්යයක් ඉටු කිරීමට තමයි පටකයක් හැදිලා තියෙන්නේ. ඉතින් පටකවල තියෙන ප්‍රධාන ලක්ෂණ දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. එකම හැඩයේ හෝ විවිධ හැඩයේ සෛල සමූහයක් තියෙන්න පුළුවන්. ඔගොල්ලෝ දැක්ක රක්තාණුව වෙනම හැඩයක්, සුදු රුධිරාණු වෙනම හැඩයක්. ඒ වගේ පටකයක තියෙන සෛල එකම හැඩයෙන් තියෙන්නත් පුළුවන්, විවිධ හැඩවලින් තියෙන්නත් පුළුවන්. මේ වගේම පොදු කාර්යයක් ඉටු කිරීමට සැකසීලා තියෙන්නේ. ඒ වගේම අපි කතා කරමු ශාක පටක ගැනත්. ශාක පටක වර්ග ගත්තාම අපි ශාක කඳක හරස්කඩක දක්නට තියෙන පටක දෙකක් තමයි සෛලම් පටකේ සහ ෆ්ලෝයම් පටකේ. මේ පටක දෙක අනිවාර්යෙන්ම ශාකයට අවශ්‍යයි. අපි ඒ ගැන ඊළඟට කතා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේන අස්තුල කෝණාස්තර පටක කියලා ශාකයේ තියෙනවා තව පටක වර්ගයක්. ඒ වගේම මුද්දුස්තර පටක කියලා පටක වර්ගයක් තියෙනවා. මේ විදිහට එකම වර්ගයේ හෝ විවිධ සෛල වලින් පටකයක් හැදිලා තියෙන්නේ. ඉතින් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා එය යොදා ගන්නවා. දැන් අපි සෛලම් පටකේ හා ෆ්ලෝයම් පටකේ ශාකයේ තියෙන ප්‍රධාන පටක දෙකක් කියලා කතා කරානේ. එහෙනම් බලමු මොනවද මේ කාර්යයන් කියලා. සෛලම් පටකයේ ගත්තාම ශාකයේ ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන පටකයේ විදිහට හඳුන්වනවා. ඕගලන්ට පේනවා සෛලම් පටකයේ හැදිලා තියෙන සෛල වර්ග කිහිපයක්ම මෙතන පෙන්ලා තියෙනවා. ඒ වගේම ෆ්ලෝයම් පටකයත් සෛල වර්ග කිහිපයකින් හැදිලා තියෙන්නේ. ෆ්ලෝයම් පටකය ආහාර පරිවහනය කිරීමට අදාළ පටකයයි. ඒ වගේම අපි සත්ත්ව පටක වර්ග ගැන කතා කරනවා නම් පටක වර්ග කිහිපයක් මෙතන පෙන්වලා තියෙනවා. ඒ තමයි රුධිර පටකය, පේශි පටකය සහ ස්නායු පටකය. ඉතින් රුධිර පටකය සඳහාත් විවිධ වර්ගයේ සෛල වලින් සමන්විත වෙනවා. අපි ඒ ගැන කතා කළා. ඒ වගේම පේශි පටකයේත් ඕගොල්ලන්ට පෙන්වලා තියෙන මේ කංකාල පේශි, හර්ට් පේශි, සිනුදු පේශි කියලා විවිධ සෛල වර්ග වලින් නිර්මාණය වෙලා විවිධ කාර්යයන් සඳහා වෙනස් වර්ගයේ පේශි පටක හැදිලා තියෙනවා. ඒ වගේම ස්නායු පටකයත් ශරීරයේ ප්‍රධාන කාර්යය සිදු කිරීමට හැදිලා තියෙන පටකයක්. ස්නායු සෛල වලින් තමයි මේවා හැදිලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධ ගොඩාක් කතා කරන්න නැහැ. නමුත් ඔයාලා පටකයක කාර්යය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම පටකයක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕන.
දැන් අපි ඊළඟ සංවිධාන මට්ටම වන අවයව ගැන කතා කරන්නයි යන්නේ. ඉතින් මිනිස් දේහය ගත්තාම මිනිස් දේහයේ අවයව රාශියක් තියෙනවා. මේ අවයව එකතු වෙලා තමයි විවිධ පද්ධති හැදිලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පෙන්නලා තියෙනවා අවයව රාශියක් මිනිස් දේහයේ පවතින. අවයවයක් අපිට නිර්වචනය කරන්න පුළුවන් යම්කිසි විශේෂ කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා පටක කිහිපයක් එකතු වෙලා සකස් වූ සංවිධාන මට්ටම කියලා. මෙතන තියෙන විශේෂම කරුණු දෙක තමයි පටක රාශියකින් යුක්ත වෙනවා. ඒ වගේම පොදු කාර්යයක් හෝ කාර්ය කිහිපයක් වුණත් සිදු කරන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පෙන්නලා තියෙනවා මෙතන විවිධ අවයවයන් කිහිපයක්. ඕගලන්ට පේනවා මෙතන වකුගඩු, මහාන්ත්‍රය, ශුද්‍රාන්තය, ආමාශය, අක්මාව, අග්න්‍යාශය, හෘදය. මේ ගැන ඕගොල්ලෝ ලොකුවට තාම දන්නේ නැහැ. එක් එක් පද්ධති ගැන කතා කරද්දී තමයි මේ පද්ධතිවල තියෙන විවිධ අවයව ගැන ඕගොල්ලෝ හඳුනගන්නේ. ඉතින් මේ පාඩමේදී ඕගොල්ලෝ පොදුවේ මතක තියාගන්න මේ එක් එක් අවයවවල නම්. උදාහරණයක් විදිහට ආමාශය ගත්තාම ආමාශයේ හැදිලා තියෙන පටක වර්ග කිහිපයක් පෙන්වලා තියෙනවා. ඒ සඳහා රුධිර පටකය අවශ්‍යයි. ඒ වගේම පේශි පටකය අවශ්‍යයි. ඊට අදාළ පේශි පටකය තමයි සිනිඳු පේශි පටකය. ඒ වගේම ස්නායු පටකයත් අවශ්‍යයි. ඉතින් මේ සියලුම පටක වලින් හැදුණු ආමාශය පොදු කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් ඉටු කිරීමට සැකසීලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා මෙතන වකුගඩු. වකුගඩු වලත් රුධිර පටකේ තියෙනවා, ස්නායු පටකේ තියෙනවා, සිනිඳු පේශි පටකේ තියෙනවා. ඉතින් මේ පටක වලින් තමයි මේ අවයවය හැදිලා තියෙන්නේ. දැන් අපි කතා කරමු ඊළඟ සංවිධාන මට්ටම පද්ධතිය ගැන. පද්ධතියක් කියලා කියන්නේ කිසියම් පොදු කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා අවයව සමූහයක් සම්බන්ධ වෙලා සැකසුණු සංවිධාන මට්ටම. ඉතින් මෙතන තියෙන විශේෂම කරුණු දෙක තමයි අවයව රාශියකින් යුක්ත වෙනවා, පොදු කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් සිදු කරනවා. ඉතින් ඕගොල්ලෝ මේ එක් එක් සංවිධාන මට්ටම් වලදී දැක්කා ඒට විශේෂ වූ කරුණු දෙකේ තියෙන්නේ ඊට කලින් සංවිධාන මට්ටම එකතු වෙලා හැදිලා තියෙනවා කියලා. ඒ වගේම පොදු කාර්යයක් හෝ කාර්යන් කිහිපයක් ඉටු කිරීමට සැකසීලා තියෙනවා කියලා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි මේවායේ නිර්වචන සේරම එක වගේ වෙනස් වෙන්නේ මොන සංවිධාන මට්ටමෙන්ද මේ හැදිලා තියෙන්නේ කියන දේ. ඔයගොල්ලන්ට උදාහරණයක් පෙන්නලා තියෙනවා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. ඉතින් ආහාර ජීර්ණ පද්ධතිය අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී මේ පාඩමේම කොටසක් විදිහට. ඒ ආහාර ජීර්ණ පද්ධතිය හැදෙන්න අවශ්‍ය වෙන අවයව කිහිපයක් ඔයාලට පේනවා. මුඛ කුහරය, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය. මේ අවයව වලින් තමයි ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යයන් සිදු කරන්නේ. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අනෙක් අවයව පද්ධතියේම අවයව නෙමේ. ඒ සඳහා එහි ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන අවයව කිහිපයකුත් අපි ඉගෙන ගන්නවා. ඒ තමයි අග්න්‍යාශය සහ අක්මාව. අපි මේ සම්බන්ධව ආහාර ජීර්ණ පද්ධතියේදී වැඩිදුර කතා කරනවා. ඊළඟට මිනිසාගේ ශ්වසන පද්ධතිය ගැන කතා කළොත් ශ්වසන පද්ධතියත් අපි ඊළඟ කොටසේ වීඩියෝ එකේදී කතා කරනවා. ශ්වසන පද්ධතිය හැදිලා තියෙන අවයව කිහිපයක් තමයි නාස් කුහරය, ශ්වාසනාල, ඒ වගේම පෙනහැලි, ගර්ත. මේවා ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඕගොල්ලෝ දැනගන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය හැදිලා තියෙන අවයව මොනවද කියලා. ඒ වගේම ශාකයක ප්‍රධාන පද්ධතිය ගැනත් අපි මෙතනදී කතා කරනවා. ශාකයක් හැදිලා තියෙන්නේ මූලිකවම මූල පද්ධතිය සහ ප්‍රරෝහ පද්ධතිය මගින්. ඉතින් ශාක දේහය නිර්මාණය වෙන්න මේ පද්ධති දෙක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මූල පද්ධතිය ගත්තාම මූල පද්ධතිය සඳහා අවශ්‍ය වෙන අවයව තමයි මුදුන් මුල්, පාර්ශ්වික මුල් වැනි මුල් වර්ග. ප්‍රරෝහ පද්ධතිය නිර්මාණය වීමට අදාළ වන අවයව තමයි පුෂ්ප, ඵල, පත්‍ර, කඳ මෙවැනි අවයව වලින් තමයි ප්‍රරෝහ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සත්වයන්ගේ විතරක් නෙමෙයි ශාකවලත් පද්ධති නිර්මාණය වෙලා තියෙන අවයව ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. දැන් අපි අවසාන සංවිධාන මට්ටම කතා කරන්න යන්නේ ඒ තමයි ජීවියා. ජීවියා හැදිලා තියෙන්නේ පද්ධති කිහිපයක්ම එකතු වෙලා. එහෙනම් අපි කියනවා අවයව පද්ධති සියල්ල එකට එකතු වී ක්‍රියාකාරී ජීවියෙක් හැදෙනවා කියලා. එහෙනම් ජීවියෙක් හැදිලා තියෙන පද්ධති මොනවද කියලා අපි දැන් හොයලා බලමු. මිනිස් දේහයේ තියෙන පද්ධති කිහිපයක් ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා. පේශි පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, බහිශ්‍රාවී පද්ධතිය, ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය,
මීට අමතරව අස්ථි පද්ධතිය මෙවැනි පද්ධති ගණනාවක් ඒක රාශී වෙලා තමයි මිනිස් දේහය හැදිලා තියෙන්නේ. ඉතින් මේ මිනිස් දේහයේ විවිධ කාර්යයන් සිදු කිරීමට මේ එක් පද්ධති මූලික වෙනවා. ඒ විතරක් නෙමෙයි ශාක දේහය ගත්තාම ශාක දේහය නිර්මාණය වෙලා තියෙන්නේ මූල පද්ධතිය සහ පරෝහ පද්ධතිය ඒක රාශී වීමෙන්. ඉතින් මේ ආකාරයෙන් එක් සංවිධාන මට්ටම් සංවිධානයේ වෙලා අවසානයේ ජීවියෙක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සෛලෙන් පටන් ගත්තු මේ ජීවියා සංකීර්ණ ජීවියෙක් දක්වා නිර්මාණය වීම ගැන තමයි අපි මේ පාඩමේදී කතා කළේ. ඉතින් මේ පාඩමේ තවත් විශේෂ මාතෘකා දෙකක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය සහ මිනිසාගේ ශ්වසන පද්ධතිය කියලා කියන්නේ. ඉතින් ඒ වීඩියෝ එකත් එකතු වෙන්න. එතකොට ඔයාලට මේ පාඩම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ජීව විද්‍යා කොටස් ගොඩක් ආසයි දරුවෝ ඉගෙන ගන්න. ඉතින් ඔයාලා ගොඩක් ආසාවෙන් මේ Science A+ channel එකේ තියෙන වීඩියෝ බලලා මේ අධ්‍යාපනය සාර්ථක කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Facebook, Instagram follow කරන්න. අපේ website එකත් එකතු වෙන්න. ඕගලන්ට විද්‍යා දැනුම වර්ධනය කරගන්න පුළුවන්. දිගටම Science A+ channel එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න. සුබ දවසක්.